කතාවේ කතානායකයා. කතාවේ ප්‍රධාන දේ තමයි මේ තියෙන්නේ දම් රැජින. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ රැජිනගේ අයිතිකාර මහත්මයා අපිත් සමග සම්බන්ධ වෙන්නේ. අද අපේ කතාවේ කතානායකයා සුපුන් විජේසිංහ මහත්මයා. ආයිබෝන් සුපුන්. අයිබෝන්. පළවෙනි වතාවට තමයි YouTube channel එක කතා කරන්න ලෑස්ති වෙන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම දෙයක් ගැන. අනිවාර්යයෙන්. ඉස්සෙල්ලාම කියන්න බොහොම සතුටුයි සම්බන්ධ වෙච්ච එක. අපිට කියන්න දම් රැජින ඇත්තටම කිව්වොත් මේ බස්වල ඉස්සෙල්ලාම පෙරලියක් ඇති කරන්න පටන් ගත්තේ මෙතනින්. හරිද? මට කියන්න ඉස්සෙල්ලාම දැන් බස් එක ගැන නම් හැමෝම දන්නවනේ. ඔයාට බස් එක ගැන මොනවද කියන්න තියෙන්නේ කියලා අපි නොදන්න දේවල්. බස් එක ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ගොඩක් අය මේක ගැන දන්නවනේ. දම් රජිනි කිව්වම පොඩි තැන ඉඳන් ලොකු තැන වෙනකන් දම් රජිනි කියන එක දන්නවා. මොනවද තියෙන්නේ කියලා දන්නවා. මොන වගේ බස් එකක්ද කියලා දන්නවා. දැන් හැමෝම මේක පොඩ සමාජයේ ගොඩක් අය මේක මනින්නේ තොරම්බල් මානසිකත්වයෙන් ඉන්නේ. කියන්නේ මේක පාරේ යනකොට පාට මේකේ තියෙන දේවල් එක්ක තොරම්බල් කියන මානසිකත්වය ගොඩක් අය ඔළුවට එන දෙයක්. අද සමාජයේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක. ඒක තමයි මෑත කාලේ අපි මේක අමුතුවෙන්ම නිර්මාණය කරේ ඒ තොරම්බල් කියන මානසිකත්වයෙන් නැති වෙන්න. ඒ කියන්නේ මේක ඇතුලේ අලුතින් දකින්න ඕන කෙනෙක්ට පෙනෙයි. මේක අර ඔටෝ වෙන ලයිට් ස්ටිකර් ඒ ඔක්කොම අයින් කරලා ලක්ෂරි මට්ටමට ෆුල් ලක්ෂරි බස් එකක් නෙමෙයි මේක ලේලන්ඩ් එකක් නේ. නමුත් ලක්ෂරි මට්ටමට ගේන්න පොලි උත්සාහයක් දීලා තියෙනවා. ඒක ඉතින් මේක ගිහිල්ලාම බලන්න ඕනේ නැගලා බලන්න ඕනේ මේක මොකද්ද කියලා. මොකද්ද කියලා. එතකොට බස් එක ගැන කියන්න තියෙන ඇත්තටම ගොඩාක් දේවල් කියන්නේ හැමෝම හැම දෙයක්ම දන්නවා. එතකොට මටත් වඩා හොඳට. ඔයාටත් වඩා හොඳට දන්නවා. ඒක තමයි ඔයාට ඉදිරිපත් කරන්න තියෙන දේ මේ පොඩ්ඩක් වෙනසක් කරා කියලා. මම එනවා මෙහෙම ප්‍රශ්නයකට සුපුන්. ඉස්සෙල්ලාම රැල්ලක් ඇති වෙන්නේ මේකෙන්. රටේ රැල්ලක් ඇති වෙන්නේ මේකෙන් පටන් ගන්නෙත් මේකෙන්. අද ආඩම්බර ඉස්සෙල්ලා මේ ගැන කතා කරන්න තියෙන එක ගැන කොහෙන්ද පටන් ගත්තේ? කොහොමද මෙහෙම රැල්ලක් හැදුනේ? ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරේ කොහොමද? ඔව් මේක මෙහෙමයි. අපි 2015 වලස්මල කොළඹ බස් එක දුවන්න ගන්නකොට ලංකාවේ ෆුල් ස්ටියර් බස් තිබ්බා. ලයිට් ගහ බස් තිබ්බා. ඇත්තටම හදපු බස් තිබුණා. නමුත් අපිත් බස් එකක් හැදුවා. ඒ හැදුවේ ආසාවට. අයියේ මමයි. ඒ හදන වෙලාවේ අපි කියන්නේ සාමාන්‍ය හැමතැනම හදලා තිබ්බ බස් වලට වෙනස් දෙයක් කරන්න අදහස තිබ්බා. ඒක නිසා ඉතින් අපි අපිට අවශ්‍ය කාලයකට අපිට ඕන විදිහට බස් එක හැදුවා. ඒකට අපි දම් රජිනි කියලා දැම්මා. ඒ දාලා ඒකට අපි එකතු කරපු ඔප්ෂන් එක ෆ්‍රී wifi, cool box, phone charger ඔය ඔප්ෂන් ටිකෙන් එක්ක තමයි වලස්මුල කොළඹ දිවේ normal service එක මේක. එතනින් තමයි මිනිස්සු අතරට යන්නේ දම් රජිනි. එක රයින් ප්‍රසිද්ධ වෙන්නේ මේක. ඔව්. ඒ කියන්නේ එහෙම ආපු ගමන 2016 මේ බස් එක ගෙන එළියට ස්පෙෂල් ටුවර්ස් වලට මේක එන්නේ ලංකාවේ පළවෙනි අවුට්ඩෝර් DJ එකක් එක තමයි මේක එළියට එන්නේ. එතනින් 2016 එතනින් අර තිබ්බ එක තවත් උඩට එනවා දම් රජිනි කියන නම. එතනින් තමයි බ්‍රෑන්ඩ් වෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ කාලයත් එක්ක පොඩි අය ලොකු අය කවුරුත් මේකට ආදරය කරන්න ගන්නවා. ලංකාවේ හැමතැනින්ම හයර් කතා කරන්න මට්ටමට එනවා. ඉතින් එහෙම කාලයත් එක්ක ගෙවිලි ගිහිල්ලා අන්තිමට මේ මෑත කාලේ ගිය අවුරුද්දේ තමයි ඒ concept එක වෙනස් කරන්න ඕන වෙන්නේ ලිමෝසින්. නමුත් ලිමෝසින් දැන් නෙමෙයි මේක. ඒ කියන්නේ ඒ වගේ ලක්ෂරි ඒ හා සමාන ලක්ෂරි විදියට තොරම්බල් මානසිකත්වයෙන් අයිනට පොඩ්ඩක් අර ඇඩ්වාන්ස් කරන්න හිතුවා. ඒක තමයි සෝෆා ඇඩ් කරලා ෂීට් එක කුෂන් කරලා. ඒ කියන්නේ මේක තියෙන ෂීට් වල කුෂන් වලට වඩා පැඩින්. ඒ කියන්නේ දැන් මේකයි තියෙන දුනුනේ සස්පෙන්ස් ඒ ගැස්සීම අඩු කරන්න ඒ දේවල් එක තමයි මේක. කියන්නේ මේක දැන් හෙඩ් නේම් එකක් දාලා තියෙනවා කයිලි කියලා. දම් රජිනි ලක්ෂරි එඩිෂන් කියන්නේ. එතකොට මේකට. එතකොට සුපුන් දැන් මේ මම කතාව දැන් මෙහෙම යන ගමන් රැජින ගැන හැමෝම දන්නවා. ඇත්තම කිව්වොත් මගී ප්‍රවාහන සේවයේ අංක 1ටම ඉන්නේ කවුරුත් දන්නේ ලංකාවේ ඕන මිනිස්සුත් දන්නවා. එතකොට අපි කතා කරමු සුපුන් ගැන. සුපුන් කොහෙන්ද මේක පටන් ගන්නෙ? කොහොමද මෙහෙම අදහසක් ආවේ? දම් රැජින කියලා නමක් ආවේ කොහොමද? අපිට කියන්න කොහොමද පටන් ගත්තේ කියලා. පටන් ගන්න කියන්නේ මම ඒ ලෙවල් ඉවර වෙනකොට මගේ සම්මයා ගාව බස් තිබ්බා. එතනින් තමයි මම බස්